මගේ නම නිලුකා. මට වයස 27යි. මම බැඳලා ඉන්නේ. මගේ මහත්තයාගේ නම සඳුන්. එයා ඉන්නේ කොළඹ බම්බලපිටියේ. එයා ප්‍රසිද්ධ බැංකුවක ජොබ් එකක් කරනවා. අපි බැඳලා අවුරුදු 2කමාරක් විතර වෙනවා. ඒත් අපිට තාම දරුවෝ නැහැ. කාලයත් එක්ක ජීවිතේ අංගහිඟකම් වැඩි වුණා. ගමේ ගෙදර ඉන්නකොට හිතුණා කසාද ජීවිතේ ලස්සනට ගලාගෙන යයි කියලා. ඒත් බිල් ගෙවන්න, ගෙදර හදන්න පටන් ගත්තම ඒ හැමදේම කරන්න සඳුන්ගේ පඩිය මදි වුණා. ඒ නිසා මම තීරණය කළා විදේශගත වෙන්න. මොකද මගේ නර්ස් ක්වොලිෆිකේෂන් එකට ඩුබයි හොස්පිටල් එකක ජොබ් එකක් හම්බුණා. සඳුන් එක්ක රැයට අහස බලාගෙන ඉන්න ගමන් එයා මගේ උරහිසට ඔලුව තියලා කිව්වා, "නිලු, ඔයා බය නැතුව යන්න. මන් මෙහි ඉන්නවා. අපේ සල්ලි වලින් අපේම ගෙදරක් හදමු. ලස්සන ජීවිතයක් ගත කරමු" කියලා. ඒ මොනා කිව්වත් මම ඩුබයි යන බයක් හිතේ තිබුණා. ඩුබයි ජීවිතය කියන්නේ තනිකමේ පිරුණු රෑවල් කියලා හිතුණට ඩුබයි ගුවන් තොටුපළෙන් එළියට ආවම ඒක වෙනස් ලෝකයක් වගේ මට පෙනුණා. රත්තරන් එළියෙන් දිලිසෙන ගොඩනැගිලි, බර්ජ් ඛලීෆාගේ ලස්සන. ඒත් මගේ හිතේ තිබුණේ තනිකමක්. මම ඉන්නේ ඩුබයි සිටි එකේ ෂෙයාර්ඩ් අපාර්ට්මන්ට් එකක. තව ඉන්දියන්, ෆිලිපීන්, ශ්‍රී ලංකන් නර්ස්ලා එක්ක උදේට බස් එකේ හොස්පිටල් එකට යනවා. සාමාන්‍යයෙන් ෂිෆ්ට් එක පැය 12ක්. සමහර දවස් වලට පැය 14ක්. මන් රෝගීන් එක්ක කතා කරනවා. එයාගේ බ්ලඩ් ප්‍රෙෂර් චෙක් කරනවා. ඉන්ජෙක්ෂන්ස් දෙනවා. අපේ බොස් ડોක්ටර් අලි කිව්වා, "නිලුකා ඔයාගේ වැඩ හොඳයි. ඒත් ලැන්ග්වේජ් බැරියර් එක බලන්න" කියලා. එයා කිව්ව කතාව ඇත්ත. ඒෂියන් රෝගීන් එක්ක ඉංග්‍රීසි වලින් කතා කළත් මට අරාබි රෝගීන් එක්ක ගනුදෙනු කරන්න අමාරුයි. මම දැනගෙන හිටිය පොඩි වචන සෙට් එකක් විතරයි. ඒත් මට තාම ටිකක් බයයි ඒ පේෂන්ස්ලා එක්ක කතා කරන්න. රැට මන් අපාර්ට්මන්ට් එකට ආවම මහත්තයාට කෝල් කරනවා. "සඳුන්, මට ඔයාව සෑහෙන්න මතක් වෙනවා. ඔයාට කොහොමද?" කියලා. එයා කියනවා, "නිලු, මටත් ඔයාව මතක් වෙනවා. ඒත් ඉවසන්න. අපිට අපේ හීන ඉක්මනටම ෂබෑ කරගන්න පුළුවන්" කියලා. ඒක මගේ හිතට හයියක් දුන්නත් බෙඩ් එකේ තනියම නිදා ගන්නකොට එයාගේ උණුහම මතක් වෙනවා. සමහර රැවල මම ෆෝන් එකේ ලංකාවේ ෆොටෝස් බලනවා. අපේ වෙඩින් ඇල්බම් එකට බලද්දි හිතට එන්නේ තනිකමක්. ඩුබයි ලස්සනයි. ඒත් මට ඒක තනිකම පිරුණු නගරයක් වගේ. මං ඉඳලා හිටලා ශ්‍රී ලංකන් කට්ටිය ඉන්න ඉන්ටර්නැෂනල් ගෲප්ස් වල මීට් වලට යනවා. ඒ වයිදී අපි අපේ අත්දැකීම් බෙදා ගන්නවා. "නිලු, ඔයාගේ ජොබ් එක හොඳයිනේ" කියලා එයාලා ඇහුවට මගේ හිතේ තනිකම යාලා දන්නේ නැහැ. එක සෙනසුරාදා උදේක මන ගියා ලුලු හයිපර් මාකට් එකට බඩු වගයක් ගන්න. ඒක ඒෂියන් කට්ටිය ගොඩක් එන ප්ලේස් එකක්. ලංකාවේ කුළු බදු, පොල්, මුං යට එහෙම ඒක ගන්න තියෙනවා. ඒව දැකලා මගේ හිතට සතුටක් ආවා. මම බාස්මති රයිස් බෑග් එකක් බලනකොට එකපාරටම කොල්ලෙක් මන් ළඟට ආවා. "අක්කා, ඔයත් ලංකාවෙන්ද? මේ ලංකන් ස්පයිසස් හොඳද?" කියලා මගෙන් ඇහුවා. එයාගේ කටහඬ ලස්සනයි. ඇස්වල දිලිසෙන හිනාවක් තිබ්බා. මම හිනා වෙලා කිව්වා, "ඔව්, මම ලංකාවේ. මම නිලුකා. ඩුබයි නර්ස් ජොබ් එකක් කරන්නේ." "එතකොට ඔයා?" එයා හිනා වෙලා කිව්වා, "මම රෝහන්. ලංකාවේම තමයි. මෙහෙ ඉංජිනේර් ජොබ් එකක් කරනවා. ලංකන් බඩු ටිකක් හොයන්න ආවා." ඒත් ඔයාව දෙකම හිතුණා කතා කරන්න. එයාගේ බැල්මේ තිබුණේ ලස්සන ආකර්ෂණීය බවක්. මන් ටිකක් ලැජ්ජුණත් hina වුණා. අපි ටික වෙලාවක් කතා කළා ලංකාවේ මතකයන් ගැන. "නිලු, ඔයා කොළඹ කොහෙන්ද?" එයා ඇහුවා. "බම්බලපිටියේ." "ඔයා?" "මම මොරටුවේ. ඒත් ඩුබයි ආවා ජොබ් එකට." එයා කිව්වා. අපි ලංකාවේ බීච්, ගල් කිස්සේ හවුස් පාටි ගැන එම කතා කළා. එයා මට එයාගේ නම්බර් එක දුන්නා. "නිලු, කෝල් කරන්න. ශ්‍රී ලංකන් ඉන්ටර්නැෂනල් ගෲප් එකකට ජොයින් වෙන්න. ඒකේ එක ඉවෙන්ට්ස් තියෙනවා." රොහාන් කිව්වා. ඒක මගේ හිතට ටිකක් සැහැල්ලුවක් දුන්නා. ඒ මොහොතේ මගේ හිතේ තනිකම ටිකක් අඩු වුණා. ඒත් මම බැඳලා බව මතක වුණා. සඳුන්ගේ මූණ හිතට ආවා. ඊට පස්සේ රොහාන් මට දිගටම මැසේජ් දාන්න පටන් ගත්තා. "නිලු, කොහොමද හොස්පිටල් වැඩ? පේෂන්ට්ලා එක්ක අමාරුද?" කියලා ඇහුවා. මම ආපහු රිප්ලයි කළා, "අමාරුයි රොහාන්. අරබි රෝගීන් එක්ක ලැන්ග්වේජ් බැරියර් එක තියෙනවා. ඒත් මම try කරනවා" කියලා. එයා hina වෙලා කිව්වා, "ඔයා ස්ට්‍රෝං ගර්ල් කෙනෙක් නිලු. රැට කෝල් කරමු. විහිළු කතා ටිකක් කියන්නම්" කියලා. ඒ රෑ අපි කෝල් එකක කතා කළා. ලංකාවේ පාරවල් වල තදබදේ ගැන, ගමේ කඩේ වුණ දේවල් ගැන, ඒව ගැන කියා අපි hina වුණා. එයාගේ හඬේ තිබුණේ ලස්සන උණුසුමක්. මම ඒකට ටිකක් ආකර්ෂණය වුණා වගේ. ඒත් බයත් වුණා. මොකද මම බැඳලා ඉන්න නිසා. එක දවසක් යාමට කිව්වා, "නිලු, මේ සැටර්ඩේ මීට් වෙමුද? ස්ටාර්බක්ස් එකක ලංකන් කොෆි ෂොප් වයිබ් එකක් ගන්න." මම ටිකක් දෙගිඩියාවෙන් හිටියත් තනිකම මකා ගන්න ඕනේ නිසා ගියා. රතු බ්ලවුස් එකකුයි ටයිට් ජීන්ස් එකකුයි ඇඳලා ටිකක් ලිප්ස්ටික් දාලා එහෙම තමයි මං ගියේ.
එයා මාව බලලා කිව්වා නිලු ඔයා හරි ලස්සනයි. ඔය ඇස්වල තියෙන්නේ අමුතු ලස්සනක් කියලා. මම ලැජ්ජාවෙන් hina වුණා. thank you රොහාන්. ඔයාටත් තියෙන හොඳ ලුක් එකක්. ඇත්තටම එයා ලස්සනයි. එයා ටිකක් උස නිසා ඇඳන් ආපු බ්ලැක් ෂර්ට් එකට එයාව කැපිලා පෙනුණා. අපි කොෆී බිව්වා, ලංකාවේ ගැන කතා කළා. ඒත් එයාගේ බැල්ම මගේ ඇඟ පුරා ගියා. ඒක මාව අවුලනවා වගේ දැනුණා. අපි එදා ඉඳන් තවත් ලං වුණා. එයා මට මැසේජ් දානවා නිලු ඔයාගේ හිනාව මට රෑටප් හීනෙන් පේනවා කියලා. මම ආපහු රොහාන් ඔයාගේ ජෝක්ස් මට හිනාවෙන්න ඕනි කියලා කිව්වා. ඒත් මගේ හිතට ගිල්ටි ෆීලිං එකක් ආවා. මොකද සඳුන්ට කෝල් කරනකොට එයාගේ කටහඬ මතක වුණා. නිලු ඔයා මට ආදරේද? එයා හුවම මං කිව්වා ආදරේ සඳු ඔයා මගේ තමයි හැමදාම. ඒත් ඒක බොරුවක්. මගේ හිතේ රුහාන් ගැන කැමැත්තක් එතකොටත් තිබුණා. එක දවසක් රෑ රුහාන් මට කිව්වා නිලු මගේ අපාර්ට්මන්ට් එකට එන්න. අපි ලංකන් ඩිනර් එකක් හදමු. කොත්තු හදලා සෑර් මස් හොද්දක් හදමු. ස්පයිසි විදිහට. කාලෙකින් කටට සැරට මුකුත් කෑවේ නෑනේ. එයා කිව්වා. මට ඒකේ පොඩි අමුත්තක් දැනුණත් මං ගියා. රතු මැක්සි එකක් ඇඳලා ටිකක් මේකප් දාලා. එයාගේ අපාර්ට්මන්ට් එක තිබ්බේ ඩුබයි සිටි එකේ 20 වෙනි මහලේ. ඒකට ලස්සන view එකක් තිබ්බා. එයා මට රෙඩ් වයින් ග්ලාස් එකක් දුන්නා. නිලු ඔයා මගේ හිතට ලංකාව ගැන අලුත් ෆීලිං එකක් ගෙනාවා. එයා කිව්වා. මම hina වුණා. අපි කොත්තු එදුවා. එයාගේ කිචන් එකේ. නිලු ඔයා කෑම හදන විදිය ලස්සනයි. එයා කිව්වා. එයාගේ අත මගේ අත උඩ තිබ්බා. ඒ උණුහුම මට එකපාරටම ගින්න කැඟ පුරාම යනවා වගේ දැනුණා. එකපාරට එයා මාව ළඟට ඇදලා අරන් සිපගත්තා. ඒ තොල් උණුසුම් මම බය වුණා. රොහාන් මම බැඳලා ඉන්නේ කියලා කිව්වා. එයාගේ ඇස්වල ගින්නක් වගේ දෙයක් මන් දැක්කා. නිලු මම දන්නවා. ඒත් ඔයාගේ හිත තනිකමින් පිරීලා තියෙන්නේ. මම ඔයාට ආදරේ. අනික මේක ඔයාගේ මහත්තයා දන්නෙත් නෑනේ කියලා. මම ටිකක් දෙගිඩියාවෙන් හිටියත් ඒක මේ ආසාවට යට වුණා. මම ආපහු රුහාන් විසිපගත්තා. ඒ මොහොතේ මගේ හිතේ තනිකම ගිලිහුණා. එයා මගේ මැක්සි එක ගලවන්න පටන් ගත්තා. එයාගේ ඇඟිලි මගේ ඇඟ මත සිනිදු. ඒත් ගින්නක් වගේ ගෑවුණා. මම එයාගේ ෂර්ට් එක ගැලෙව්වා. ඒ පපුවේ රෝම ටික මගේ ඇඟිලි වලට දැනුණා. එයා මාව බෙඩ් එකට ගෙනිච්චා. එයා මගේ බෙල්ලේ පපුවේ පහලට සිපගෙන ගියා. එයාගේ දිව මගේ රහස් තැන්වල ගෑවුණා. මට කෑ ගැස්සුණා. මට මාව කන්ට්‍රෝල් නෑ රොහාන් මං කිව්වා. එයා මට ඇතුළු වුණා. අපි දෙන්න එක පොසිෂන් වලට එකතු වුණා. ඒ රෑ ලංකන් මියුසික් එකට මුසු වුණා. ඒක මගේ ඩුබයි ජීවිතේ විශේෂ දවසක් වුණත් හිතට ගිල්ටි ෆීලිං එකක් ආවා. මම ගෙදර ආවම සඳුන්ට කෝල් කළා. සඳු මම ඔයාට ආදරේ කියලා. ඒත් මගේ හිතේ තිබුණේ රොහාන්ගේ උණුහුම. ඊට පස්සේ අපේගේ ආදරේ හැමින් ගලාගෙන ගියා. මම දවල් දවසේම හොස්පිටල් එකේ වැඩ කරනවා. රෑට රොහාන්ගේ අපාර්ට්මන්ට් එකට යනවා. එයා මට එක ලස්සන තැහැගි දෙනවා. ඇඳුම් රෝස් මල් එහෙම. නිලු ඔයා නිසා මට රෑට නිින්ද යන්නෙත් නෑ. එයා කියනවා. මම hina වෙනවා. එයාගේ බදා ගැනීම සිප ගැනීම මට ලංකාවේ තනිකම මකන්න උදා වුණා. ඒත් සඳුන්ට කෝල් කරනකොට ගිල්ටි ෆීලිං එක එනවා. සඳු ඔයා බිසීද? ෂිෆ්ට්ස් එක ගැන කියන්න. එයා ඇහුවම මම බොරු ගොඩක් කියනවා. "ඔව් සඳු ගොඩක් බිසි. පේෂන්ට්ලා ගොඩක් වෙඩි" කියලා කිව්වා. එක රෑ රොහාන් මාව එක්ක ගියා බර්ජ් ඛලීෆාවේ ළඟ බැල්කනි එකට. ඒක රෑට ලස්සනයි. ලයිට්ස් වලට දිලිසෙනවා. එයා මාව බිත්තියට තියලා සිපගත්තා. එයාගේ අත් මගේ ඇඟ වටේ ගියා. "නිලු ඔයා මගේ" එයා කිව්වා. මම ආපහු සිපගත්තා. ඒක වෙනම ත්‍රිල් එකක්. ඒත් ඒක මොහොතක මම බය වුණා. රොහාන් අපි රිස්කි වෙඩිද කියලා ඇහුවා. එයා hina වෙලා "බය වෙන්න එපා. මෙහි හැමෝටම රහස් තියෙනවා" කියලා. ඒ දවස් ගෙවෙද්දි පොඩි කේස් එකක් ආවා. මගේ අපාර්ට්මන්ට් එකේ ඉන්න ෂෙයා කරන් ඉන්න රූම්මේ තවත් ලංකාවේ ගර්ල් කෙනෙක් නම මීරා. එයා මට කිව්වා "නිලුකා ඔයා රෑට එළියට යනවනේ. බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක්වත් හම්බුණාද" කියලා. මම බය වුණා. "නෑ මීරා, යාළුවෙක්" මං කිව්වා. ඒත් එයාගේ බැල්මේ සැකයක් තියෙනවා. මම බය වුණා රහස් පිට වෙයිද කියලා. රොහාන්ට කිව්වම එයා hina වුණා. "නිලු බය වෙන්න එපා. අපි පරිස්සම් වෙමු." ඒත් මගේ හිතේ බයක් ආවා. සඳුන් දැනගත්තොත් මොකද වෙන්නේ? රොහාන් මාව එක්ක ගියා බීච් එකට. මුහුදු හුළඟ ගොඩාක් සිසිල්. ඒ පියා තුරුළු වෙලා ඉන්න නිසා මාව උණුසුම් වුණා. "නිලු ඔයා මගේ" එයා කිව්වා.
මම එයාගේ පපුවේ ඔළුව තියාගෙන හිටියා. අපි එතන වැලි මත සිපගත්තා. ඒත් රහසෙන්. හොස්පිටල් එකේ වැඩ ටික බර වැඩි වුණා. එක දවසක් රෝගියෙක් මත කෑ ගැහුවා. නර්ස් ඔයාගේ වැඩ හරි නෑ කියලා. මම අඬා බාත්රූම් එකට ගියා. ඒ රෑ මම රොහාන්ට කෝල් කළා. රොහාන් මට බෑ මේ ජොබ් එක අමාරුයි කියලා. පස්සේ මං ගියා එයාගේ ඇපාර්ට්මන්ට් එකට. නිලු ඔයා ස්ට්‍රෝං මම ඔයාට ඉන්නවා කියලා කිව්වා. ඒ රෑ අපි එකතු වුණා. සඳුන් කෝල් කරනකොට බොරු කිව්වා. සඳු මම බිසි ෂිෆ්ට්ස් තියෙනවා කියලා. එක දවසක් සඳුන් මට කිව්වා නිලු මම ඩුබයි එනවා. ඔයාව බලන්න ඕන කියලා. මම බය වුණා. රොහාන් එක්ක ඉන්න රහස පිට වෙයිද කියලා. සඳු ඔයා එන්න. ඒත් මම බිසි කියලා බොරු කිව්වා. ඒත් එයා ටිකට් එක බුක් කළා. මම රොහාන්ට කිව්වා රොහාන් මගේ මහත්තයා එනවා කියලා. එයා hina වෙලා බය වෙන්න එපා. අපි රහසෙන් නිමු කියලා. සඳුන් ආවා. මම එයාව එයාපෝට් එකේ ගත්තා. එයා මාව බදාගත්තා. නිලු මට ඔයාව ගොඩක් මිස්ලනවා කියලා. මම hina වුණා. මට රොහාන්ගේ බැල්ම මතක වුණා. එයා ඉන්න ටිකේ මම රොහාන්ට මැසේජ් එකක්වත් දැම්මේ නැහැ. ඒත් එයා රෑට මට මැසේජ් දැම්මා. නිලු මට ඔයාව මතක් වෙනවා කියලා. සඳුන් ටික දවසකින් ආයෙ ලංකාවට ගියා. මම ආපහු රොහාන් එක්ක එකතු වුණා. නිලු ඔයා මගේ එයා කිව්වා. මම එයාගේ පපුවට ඔළුව තියාගෙන හිටියා. දැන් අපි රහසින් ආදරය කරනවා. මම හොස්පිටල් එකේ වැඩ කරනවා රෝගීන්ට බෙහෙත් දෙනවා. ඒත් රෑට රොහාන් එක්ක ඉන්නවා. එයා මාව එක්කන යනවා ඩුබයි මෝල් එකට බීච් එකට එහෙම. නිලු ඔයා මගේ ජීවිතේ ලස්සන කරනවා. එයා කියනවා. මම hina වෙනවා. ඒත් සඳුන්ට බොරු කියනවා. එක රෑ රොහාන් මද කිව්වා නිලු මම ඔයාට ආදරේ කිල්ලා. මාත් කිව්වා රොහාන් මමත් ආදරේ. ඒත් මේක රහසක් කියලා. අපි දෙන්න සතුටින් ඉන්නවා. මගේ ජීවිතේ දැන් දෙකට බෙදිලා. එහින් සඳුන් මෙහෙන් රොහාන්. එහෙනම් යාළුවනේ අදට කතාව ඉවරයි. ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. තවත් මේ වගේ කතා ඉස්සරහට එනවා. එතකන් channel එක subscribe කරලා notifications on කරලා තියාගන්න.